everyone, welcome to my YouTube channel. ඔන්න finally ගොඩක් කාලයකට පස්සේ මම වීඩියෝ එකක් අරන් ආවා. ඒ තමයි මගේ first bright to be party එක මගේ පවුලේ අය එකතු වෙලා මට දුන්න ලස්සනම ලස්සන bright to be party එක තමයි මම ඔයාලත් එක්ක share කරගන්න ආවේ. ගිය අවුරුද්දේ මදර්ස් ඩේ එකට පාටි එකක් තියනවා කියලා මේ හැමෝම මට බොරු කියලා මාව ගෙන්න ගත්තා චූටි පුංචිලාගේ ගෙදරට. ඉතින් එහෙම ඇවිත් මෙන්න මෙයාලා ඕගනයිස් කරලා තිබ්බ ලස්සන bright to be party එක තමයි මේ. එදා නම් මාර ඉමෝෂනල් මාරම දුකයි මට. එයාලා හැමෝම මම පවුලෙන් වෙන් වෙනවා කියන එක නිසා ගොඩක් දුක් වුණා. ඒ වුණාට මම කවදාවත් මගේ පවුලෙන් වෙන් වෙන්නේ නැහැ. මම එයාලත් එක්ක හැමදාමත් මැරෙන තුරාවට ඉන්නවා. එයාලා මට ආදරේ නිසායි එයාලට දුක. ඒත් මං හැමදාමත් එයාලත් එක්ක ඉන්නවා. මේ හැමෝම මගේ අම්මලා. ඇත්තටම මේ ඉන්නේ ලොකු අම්මා, රාජි පුංචි, මැනිකි පුංචි, ඒ වගේම චූටි පුංචි අම්මා මේ හැමෝම මගේ අම්මලා. පොඩි කාලේ මෙයාලා හැමෝම මාව බලාගත්තා. කියලා නිම කරන්න බැරි තරම් පිං එයාලට. එයාලා මට ඒ තරමටම ආදරේ. එයාලගේ දරුවන්ට වගේම මටත් එහා සමානවම ආදරේ. ඉතින් එයාලට හරිම දුකයි මම මනමාලියක් වෙලා ගෙදරින් යන දවසේ එයාලා දුක සතුට මාත් එක්ක බෙදාගත්තේ මේ විදිහට. ඒ වගේම කියන්න ඕනේ මගේ කසින්ස්ලා මේ හැමෝමත් එකතු වෙලා ලස්සනට මේ පාටි එක ඕගනයිස් කරලා තිබ්බා. එයාලටත් ගොඩක් සතුටුයි. ඒ වගේම දුකයි. මම ලස්සන මනමාලියක් වෙන්න ළඟ නිසා එයාලා මං වෙනුවෙන් කරපු මේ පාටියට මං එයාලට ගොඩාක් thank you කියනවා. ඉතින් එදා දවසේ මගේ engagement එකේ වීඩියෝ එකත් එයාලා play කරලා තිබ්බා. මෙන්න මේ විදිහට තමයි පාටිය ලස්සන වුණේ. ඉතින් අපි ලස්සන ෆොටෝස් ගත්තා, ඩාන්ස් කරා, මේ විදිහට රස කෑම හදලා තිබ්බා. ඉතින් මට මාරම සතුටුයි. මං හිතුවේවත් නැති විදිහට එයාලා මාව සර්ප්‍රයිස් කරපු එකට. මේ අය තමයි මගේ ජීවිතේ ලස්සන කරේ. මට ඕනේ කියපු දේවල් මට ඕන හැමදේම බෑ නොකිය දුන්නේ මගේ අම්මයි අප්පච්චි. ඉතින් එයාලගේ ආදරේ මට කියලා නිම කරන්න බෑ. ඒ වගේම මමත් එයාලට ගොඩක් ආදරෙයි. මගේ වාසනාව තමයි මගේ පවුල එදා වගේම අදත් මං වෙනුවෙන් කරන දේවල් වලට එයාලට මට කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මගේ අම්මයි අප්පච්චි මං වෙනුවෙන් කරන හැම දෙයකටම මම ණයගැති. මං උපදින හැම ආත්මයකම මගේම අම්මයි අප්පච්චි ඒ වගේම මගේම ලොකු අම්මලා පුංචිලා මේ හැමෝම මට ආයෙත් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. මං ඒ තරම් මගේ පවුලට ආදරෙයි.
මමත් ආසාවෙන් මග බලාගෙන හිටපු දවසක් තමයි මගේ වෙඩින් එක කියන්නේ. මං ආස කරන වෙඩින් එක මට ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ හැම දෙයකටම උදව් කරපු හැමෝටම මම thank you කියනවා.